ඉතින් අද වීඩියෝෙන් කතා කරමු Helix AI එක යූස් කරලා ඔයාලට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මේක ටෙස්ට් කරලා බලන්න තමයි යන්නේ. ඉතින් බලමු අන්තිමේට අපි බලමු කොච්චර percentage එකක් මේකට දෙන්න පුළුවන්ද කියලා වෙබ්සයිට් එක අනිත් AI එක්ක සාපේක්ෂව. හැබැයි මේක ChatGPT Gemini වගේ ලොකු AI models එක්ක compare කරන්න එපා. ඒ තරම් හොඳට මේකේ web development perform කරන්නේ නැහැ. ඒක කියලා ඉන්න ඕනේ සිම්පල් විදිහට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් ස්ක්‍රීන් රෙකෝඩර් එකේ පොඩි ප්‍රශ්නයක් ඉඳලා මුල් ටික රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ෆයිල් ටයිප් එක හදන හැටි, ෆෝල්ඩර් ටයිප් එහෙම හදන හැටි රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මුල ටික මේකේ නැහැ. රෙකෝඩ් වෙලා නැහැ. විනාඩි 5ක් විතර මේකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් මෙතන ඉඳන් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් ස්පීඩ් කරලා දෙනවා. මොකද මේක ටිකක් විතර දිග වීඩියෝ එකක්. ඒ හින්දා ස්පීඩ් කරලා දෙනවා වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ විදිහට HTML, CSS, JS වලින් වෙබ්සයිට් එක හදන්න පටන් ගන්න පුළුවන්. මොකද ඒ ලැන්ග්වේජ් දෙක විතරයි සපෝට් කරන්නේ. Python එතකොට TypeScript වගේ ඒ වගේ bugs වගේ දේවල් fix කරගන්න පුළුවන් පොඩි task. හැබැයි ලොකු task කරගන්න බෑ. මේ මොඩල් එකේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ HTML, CSS, JS හොඳට perform කරනවා coding වල. ඒකෙත් සාමාන්‍යයෙන් ටිකක් විතර perform කරනවා අඩුයි. මොකද මේක coding පැත්ත target කරලා develop කරලා නැති නිසා. ඉතින් ඉස්සරහට ඔයාලට coding පැත්ත target කරලා මේක develop කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කියන්න. ඒ වගේම ඔයාලට එක prompt එකකින් ගොඩාක් හොඳ performance එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ site එකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට හොඳ website එකක් හදා ගන්න ඕන නම් prompts කිහිපයක් දෙන්න වෙනවා. උපරිම අඩුම තරමේ prompts 10ක්වත් දෙන්න වෙනවා. ඒ අඩුපාඩුව කියන්න ඕන. මොකද අපේ AI එක කියලා මේකේ හොඳ විතරක් කියලා හරියන්නේ නැහැ. අඩුපාඩුත් කියන්න ඕන. ඒ අඩුපාඩුව තියෙනවා මම නම් කියන්නේ කෝඩින් වලට ඔයාලා Helix AI එක යූස් කරන්න එපා. පොඩි ටාස්ක් වලට යූස් කරන්න, bugs fix කරනවා වගේ දේවල් වලට. නැත්තම් ඔයාලා කෝඩින් වලට ගොඩාක් හොඳ AIs තියෙනවා. සාමාන්‍යයෙන් Claude එක හොඳයි. ඒ වගේම Gemini හොඳයි, ChatGPTත් හොඳයි. මම රෙකමන්ඩ් කරන්නේ Claude එක UI UX ඩිසයින් කරනවා නම් Claude හොඳයි. ඒ වගේම back end එක වගේ දේවල් හදනවා නම් සාමාන්‍යයෙන් Geminiත් හොඳයි. නැත්තම් Google AI Studio use කරන්න. ඉතින් මේ වගේ platform එකක් use කරන්න සාමාන්‍යයෙන් පොඩි development වැඩ කරගන්න. development කියන්නේ coding. අනිත් දේවල් නෙවෙයි coding සම්බන්ධව. ඒ වගේම මේ මම මේකට අද යූස් කරන්නේ මේ ඩෙස්ක්ටොප් version එක PC එකේ. ඒ වගේම මේ ඔයාලට මේක වෙබ් එකෙන් යූස් කරන්න පුළුවන්. මොබයිල් ඇප් එකත් perform කරනවා. මොබයිල් ඇප් එකේ පොඩි issue එකක් තියෙනවා. කෝඩ් කරද්දී මේ එන බබල් එක message response බබල් එක පොඩ්ඩක් oversize යනවා. ඒ හින්දා මේ පොඩි ප්‍රශ්නයක් ඒක එනවා. ඒක මේ හරි ගස්සන්නම් ඉස්සරහට. ඒ වගේම මේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න ඉස්සරහට ඕන ලැන්ග්වේජ් මොනවද කියලා. ඒ කියන්නේ ඔයාලට මේ කෝඩින් කරනවා නම් Helix AI එකෙන් ට්‍රේන් කරන්න ඕන ලැන්ග්වේජ් මොනවද කියලා ඔයා කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් වෙබ්සයිට් එක මේ විදිහට හදාගෙන යන්න පුළුවන්. මම නම් කියන්නේ අඩුම තරමේ ගොඩක් හොඳ බේසික් සාමාන්‍ය හැම සෙක්ෂන් එකක්ම තියෙන හොඳ ස්ක්‍රච් එකක් තියෙන වෙබ්සයිට් එකක් හදා ගන්න නම් Helix AI එකෙන් prompt 20කට වඩා අනිවාර්යයෙන්ම යනවා. මොකද මෙයාට එකින් එක අඩුපාඩු කියන්න වෙනවා. මේ ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර advanced AI model වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් මේක තාම develop වෙන product එකක් නේ. 100% develop කරලා නැහැ. develop වෙන product එකක් ඉඳ ඔය වගේ issues තියෙනවා. ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉතින් ඔයාලට තියෙන්නේ අඩුපාඩු ඔක්කොම අපිට කමෙන්ට් කරන්න අපි ඉස්සරහට ෆික්ස් කරලා දෙන්න. ඉතින් හරි වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට තමයි අවසාන අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකට prompts 5ක් දුන්නා. 5ට වඩා දුන්නා. අඩුම මම දීලා ඇති prompts 15ක් විතර. prompts 15ක් දීලා තමයි මේ තත්ත්වයට ගත්තේ. ඔයාලා web development වගේ කරනවා නම් ඉතින් අවුලක් නැහැ. shape එක ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් section ඔක්කොම ඇවිල්ලා දෙන්න. ඉතින් ওই විදිහට තමයි වෙබ්සයිට් එක තියෙන්නේ. ඉතින්
ඔයාලා බලන්න කොහොමද කියලා. ඉතින් අවසාන වශයෙන් මම නම් 125ක් විතර තමයි ප්‍රසන්ට් අනිත් AI එක බලද්දි මේ කෝඩින් වලට Helix AI එකෙන් දෙන්නේ. ඉතින් බග්ස් ෆික්ස් කරන ඒවා තව මම ටෙස්ට් කරන්න ගියේ නෑ. මම එකක් දෙකක් ටෙස්ට් කරා. ඒකෙදි හොඳ රිසල්ට් එකක් හම්බුණා. ඇත්තටම ගොඩක් හොඳ රිසල්ට් එකක් හම්බුණා. හිතුණාට වඩා හොඳ රිසල්ට් එකක් හම්බුණා බග් ෆික්ස් කරන එකෙන්. ඒ ටික තමයි තියෙන්නේ. කෝඩින් වලට නම් යූස් කරන්න එපා. මොකද කෝඩින් වලට වැඩක් නෑ. මේක යූස් කරලා මේ ටිකක් වෙලා යනවා වැඩක් කරගන්න. ඉතින් ওই විදිහට තමයි වෙබ් එකක් ඩෙවලොප් වෙන්නේ Helix AI එකේ. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලට ඉස්සරහට ඕන දේවල් කමෙන්ට් කරන් යන්න. එහෙනම් වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු.